සුබ දවසක් වේවා සියලු දෙනාටම. අපි අද මේ කරන්න යන එක්ස්පෙරිමන්ට් එක ගෙවල් වල අద్భుත අදෘශ්‍යමාන දේවල් තියෙනවා නම් අදෘශ්‍යමාන බලවේග තියෙනවා නම් මේ විදියට ඒක දැනගන්න පුළුවන් කියලා අපිට ගුරුනාස කෙනෙක් තමයි කිව්වේ. මේක කරන්න තියෙන්නේ පහනක් පත්තු කරලා දැන් වෙලාව හරියටම රෑ 12යි. මේ වෙලාවට මේ පිටරේ උඩට ගෙදර අයිතිකාරයෙක් කෙනෙක්ගේ ලේ බින්දුවක් දානවා මේ පිටරේ උඩට ලේ බින්දු කීපයක්. ඊට පස්සේ මේක පැය කිහිපයක් තිබ්බට පසු පිටරේ බින්දලා බැලුවාම පිටරේ ඇතුළේ ලේ පාට නම් මේකේ මේ නිවසේ අදෘශ්‍යමාන බලවේග තියෙනවා කියලා තමයි එම ගුරුනාස් කිව්වේ. ඉතින් මේක කරනකොට කල්පනා කරන්න කියලා කිව්වා. කිසිම දෙයකට බය වෙන්න එපා. යම් කිසි ශබ්දාවකින් මුකුත් හිතන්න එපා කියලා කිව්වා. ඉතින් මේක අලුත් වැඩක් අපි ටිකක් ඇති ගන්නලා තමයි මේක කරන්නේ යාළුවනේ. අපි බලමු ඉතින් මේක කරලා. එහෙනම් අපි මුලින්ම පහන පත්තු කරගමු. මේ අල්ලපු පහන පත්තු කරගත්තා. ඊට පස්සේ අපි හඳුන් කුරත් පත්තු කරගමු. උන්වල පීපැත්තකින් ගහගන්න යාළුවනේ. ඉතින් දැන් හරි. දැන් ඉතින් ගෙදර අයිතිකෙනෙක්ගේ මුදලේ ලේ බින්දු කිහිපයක් දාන්න තමයි තියෙන්නේ. අපි මේ ඇකිල්ල ලේ ගන්න එක නම් YouTube එකට බොඳ කරලා දායි ගොඩක් දුරට. තේරෙන්න අපි ගුරුනාස්ගේ විතර කරා. ඉතින් අපි මේක පැය කිහිපයක් තියා බලමු අපි එයා කියපු විදිහට මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ වෙලාවේ ගෙදර ප්‍රෑ කවුරුත් නැහැ, බයයි. ටිකක් විතර තමයි සැකයක් තියෙන. ඒත් අපි මේ පිළිගන්න දේවල් නෙමෙයි. අපි බලමු ගුරුනාස්ගේ කතාව කොහොමද සත්‍යතාවය අපි මේකෙන් බලමු. යාළුවනේ දැන් පාන්දර 3යි වෙලාව. ඉතින් දැන් අපි ආයෙත් පාන දෙල් පොඩ්ඩක් කියලා තිබ්බා. අපි ආයෙත් පොඩ්ඩක් දාලා වත්තු කරා. අපි මේක අරගෙන යන්න හදන්නේ පාළු එලක්කාවට. ගිහිල්ලා අපි බලමු විතරේ එතන පොලේ ගහලා මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි යන්න ගිහිල්ලා බලමු. යාළුවනේ අපි දැන් මේ ඉන්නේ පාළු එලක්කාව. ඉතින් මේ විතරේ අරන් ආවා. ඒකම තමයි. අපි බලමු මේක ටංගාල කවුරු එන්න කලින් පොලේ ගහලා. ඇත්තටම යාළුවනේ එහෙම දෙයක් නැහැ. ඇත්තටම එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. සමහරක් විට ඒ ගෙදර අදෘශ්‍යමාන අපේ ගෙදර සුමාන බලවේග නැතුවත් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.